අයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම. මම අද අරගෙන ආවේ ඔයාලා බලන්න කැමතිම සුපිරි මූවි එකක්. ඉතින් මේ මූවි එකේ නම තමයි King Arthur Legend of the Sword කියලා කියන්නේ. මූවි එකේ හැටියට මේජ්වරු හා මිනිසුන් බොහොම සාමකාමීව තමයි ජීවත් වුනේ. ඉතින් මේ මූවි එකේ හැටියට මේජ්වරු කියලා කියන්නේ මායාකාරයන්ට. ඉතින් මොඩ්‍රට් කියන නපුරු දුෂ්ට මායාකාරයාගේ නැගී සිටීමත් එක්ක කැම්ලොට් රාජධානියට කුමක් සිද්ධ වේද? ඒ වගේම මර්ලින්ගේ බලවත් අසපතත් සමග කැම්ලොට් රාජධානිය සමග බැඳුණු දෛවයේ කුමක්ද? ඉතින් අන්තිම තප්පරේ වෙනකන් රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉන්න ගමන් අපි යමු මූවි එකට. ඉතින් මූවි එක පටන් ගන්නවත් එක්කම අපිට පෙන්වන්නේ මොඩ්‍රට් කියන මායාකාරයා හා එයාගේ සේනාවත් ඒ වගේම එයාගේ මායා සතුනුත් කැම්ලොට් වලට පහර දෙන්න එන ගමන් ඉන්නවා කියලා. ඉතින් ওই විදිහට මායාකාර යෝධ ඇත්තු කැම්ලොට් රාජධානියේ ආරක්ෂක පවුරු බිඳ දමාගෙන ඉදිරියට එනවා. ඉතින් මේක දිහා කැම්ලොට් වල රජතුමා බොහොම අවධානයෙන් බලන් ඉන්නකොට රජතුමාගේ සහෝදරයා වන වෝටිකන් මේ වෙලාවේදී ඇවිල්ලා කියනවා අපිට මේ සටන දිනන්න බැරි වෙයි මොකද මොඩ්‍රට් බලවත් ඒ වගේම අපිට ඇත්ත සටන් කරන්න බැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී රජතුමා එයාගේ හිසේ තිබ්බ ඔටුන්න ගලවලා වෝටිකන් අතර දීලා කියනවා මේ ඔටුන්න පරිස්සම් කරලා තියාගන්න මම නැවත ගෙන් එනකම් කියලා. ඉතින් ඒත් එක්කම රජතුමා බලවත් එස්කැලිබර් කඩුවත් අරගෙන මේ වෙලාවේදී අශ්ව පිටේ අර ඇත්තු ඉන්න දිහාවට යනවා. ඉතින් එහෙම ගිහිල්ලා රජතුමා ඇතාගේ පිට උඩු තියෙන අර පිරමීඩයක් වගේ හදලා තියෙන තැනට පනිනවා. පැනලා කොමරේ පිරමීඩය ඇතුළට වෙලා අර මායාකාරයට පහර දෙන්න තමයි හදන්නේ. මර්ලින් විසින් හදලා දීපු ඒ බලවත් අසිපත රජතුමා අත් දෙකෙන් මල්ලනවත් එක්කම අපිට පේන්න ගන්නවා ඒ අසිපත දිලිසෙන්න ගන්නවා කියලා. ඉතින් ඒත් එක්කම අර මායාකාරයා රජතුමාට එන්න බැරි වෙන්න එතන ආරක්ෂක ආවරණයක් යොදනවා. ඉතින් මේ එක්ස්කැලිබර් කඩුව ගොඩක් බලවත් හින්දම අර මායාකාරයාගේ ආරක්ෂක ආවරණය බිඳගෙන ගිහින් ඔන්න ඔය විදිහට මායාකාරයාව මරලා දානවා. ඉතින් ඒත් එක්කම අර යෝධ ඇතුන්ගේ බන්ධනය මෙතනින් බිඳෙනවා. ඒ වගේම අපිට පෙන්වන්නේ රජතුමා අර මොඩ්‍රට් කියන බලගතුමායාකාරයාගේ ඔටුන්න ඔන්න ඔය විදිහට හැමෝම ඉස්සරහා පාලමෙන් පල්ලෙහාට විසික් කරනවා කියලා. මේ වෙලාවේදී අපිට බලා ගන්න පුළුවන් වෝටිකන් මේ යුද්ධය දිනපු එක ගැන එච්චර හිත හොඳින් නෙමෙයි ඉන්නේ කියලා. ඉතින් ඊළඟට මේ මායාකාරයෝ කාලයකට කලින් කැම්ලොට් රාජධානියට සේවය කරපු හින්දා ඒ කට්ටියව බොහොම ගෞරවාන්විත විදිහට මිහිදන් කරනවා. ඉතින් ඊළඟ දර්ශනයේදී අපිට පෙන්වන්නේ රජතුමා එයාගේ සහෝදරයා ඇතුළුව එයාගේ සෙම්පතියන් එක්ක මේ දේ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා කියලා. සෙම්පති මේ වෙලාවේදී රජතුමාට කියනවා මේජ්වරු එහෙම නැත්නම් මායාකාරයෝ ගොඩ කාලයකට කලින් අපිත් එක්ක සාමකාමීව හිටියා කියලා. ඒ වගේම මොඩ්‍රන් කියන මායාකාරයා බලය ලබාගත්තට පස්සේ තමයි කැම්ලොට් රාජධානියට තර්ජනයක් වුණේ කියලා. ඒ වගේම මෙතන ඉන්න තව ඇමති කෙනෙක් කියනවා වෝටිගන් කුමාරයාත් ඒ කාලේ මොඩ්‍රට් එක්ක ශිල්ප හැදරුවා නේද කියලා. ඉතින් එයා නොකිය කියන්නේ වෝටිගන් මේ කුමන්ත්‍රණයේ පසුපස ඉන්නවා කියලා. ඒකින්ද සෙම්පති කියනවා මේ මායාකාරයින්ව එහෙම නැත්තම් මේජ්වරුන්ව අපි හොයලා ඝාතනය කරන්න ඕනේ කියලා. ඒ මොකද මේජ් කෙනෙක් වුණු මර්ලින්ගේ බලවත් අසිපත හින්දා තමයි මේ වෙලාවේදී රජතුමා ජයග්‍රහණය කරේ. ඉතින් ඒ අසිපතත් නැති වුණා නම් අපිට මොකද්ද වෙන්නේ කියලා මේ වෙලාවේදී සෙම්පතියා රජතුමාට කියනවා. ඉතින් මේ විවාදය අහන් හිටපු රජතුමා කියනවා කිසිම ඝාතනයක් මින් ඉදිරියට සිද්ධ වෙන්නේ නැහැ. කිසිම ජීවිත හානියක් තවත් සිද්ධ වෙන්න ඕනේ නැහැ කියලා මේක මෙතනින් නවත්තන්න කියනවා. ඉතින් ඒත් එක්කම ඇමතිවරු හා සෙම්පතිවරු මෙතනින් පිට වෙලා යනවා. ඉතින් ওই වෙලාවේදී රජින හා වෝටිගන්ගේ බිරිඳ මෙතෙන්ට එනවා. ඉතින් ඒ වෙලාවේදී රජතුමා වෝටිගන්ගේ බිරිඳට කියනවා එයාගේ ස්වාමියා මේ වෙලාවේදී හොඳ මානසික මට්ටමකින් නෙමෙයි ඉන්නේ ඒක හින්දා එයා ගැන බලා ගන්න කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ මුළු රාජධානියම අඳුර වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී වෝටිගන් පොතක් කියව ඉන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් ওই වෙලාවේදී ඔතෙන්ට එනවා එක සෙබලෙක්. වෝටිගන් මේ සෙබලකින් අහනවා හැමදේම සූදානම් කියලා. ඉතින් මේ සෙබල වෝටිගන්ට කියනවා ඌ හැමදේම සූදානම් කියලා. ඉතින් ඒත් එක්කම එයා අහනවා මේ කරන්න යන දේ ගැන ඔබතුමාට විශ්වාසයිද උතුමාණනි කියලා. ඉතින් පේන විදිහට වෝටිගන් මොකක් හරි ලොකු දෙයකට ලෑස්ති වෙනවා කියලා අපිට පේනවා. ඉතින් අපි බලමු ෆිල්ම් එක ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. ඊළඟ දර්ශනයේදී රජතුමා රජිනට කියනවා ඉක්මනට නැගිටින්න අපි මෙහෙන් පිටත් වෙලා යා යුතුයි කියලා. ඉතින් ඒත් එක්කම වෝටිගනුත් එයාගේ බිරිඳව එක්කගෙන මේ වෙලාවේදී රහස් කාමරයකට යනවා. වෝටිගන්ගේ බිරිඳ අපි කොහෙද යන්නේ කියලා ඇහුවත් වෝටිගන් නම් මේකට පිළිතුරු දෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට වෝටිගන් ඔතන තියෙන සීනෝ නාද කරනවා. ඊට පස්සේ ওই විදිහට එයාගේ බිරිඳව වැළඳ ගන්නවා. වැළඳගෙන එයාගාව තිබ්බ පිහියකින් ඇනලා මේ වෙලාවේදී ඒ කාන්තාව මරලා දානවා. පේන විදිහට වෝටිගනුත් මේ වෙලාවේදී ගොඩක් දුකින් තමයි ඉන්නේ. ඉතින් මෙච්චර දෙයක් කැප කරලා වෝටිගන් මොකක් හින්දාද එයාගේ තමන්ගේ බිරිඳව මැරුවේ. ඉතින් වෝටිගන් ඔන්න ඔය විදිහට එතන තිබ්බ සීනෝ නාද කරනවා. ඒ නාද කරාට පස්සේ වහතර ඇතුලේ මොකක් හරි දෙයක් ඉස්සරහට එනවා කියලා අපිට පේනවා. ඒක මොකක්ද කියලා දැම්ම පෙන්වන්නේ නැහැ. ඔන්න ඉතින් ඊළඟට රජතුමා
රජතුමා සහ රැජින ඒ වගේම එයාලගේ පුංචි කුමරුවත් අරගෙන මේ වෙලාවේදී බෝට්ටු නවත්තලා තියෙන තොටුපළ වෙත එනවා. ඉතින් ඒ විදිහට යන්න හදද්දී රජතුමා දකිනවා අශ්වාරෝහකෙක්ව. ඉතින් එයා ඔන්න ඒ විදිහට එයාගේ හෙල්ලයක් රජතුමා දෙසට එවනවා. ඒත් එක්කම පුංචි ආතර් කුමරු දකිනවා එයාගේ අම්මා එතනින් බිම වැටෙනවා කියලා. ඉතින් එතනින් සීන් එක කට් වෙලා ඊළඟට අපිට පෙන්වන්නේ තොටියක් නැති බෝට්ටුවක් ගඟ හරහා පාවෙලා ඇවිල්ලා කාන්තාවන් කීප දෙනෙක් ඉන්න තොටුපළක නවතිනවා කියලා. ඉතින් ඒ කාන්තාවන් ওই විදිහට බෝට්ටුව පරීක්ෂා කරලා බලද්දි මෙතන ඉන්නේ අර පුංචි ආතර් කුමරු. මේ කට්ටිය දන්නේ නැහනේ ඒ ඉන්නේ ආතර් කුමරු කියලා. ඒක හින්දා මේ කට්ටිය ළමයව හදා ගන්නවා. ඉතින් ඒ විදිහට පුංචි ආතර් ගණිකා නිවාසික තමයි හැදී වැටෙන්නේ. ඉතින් කුඩා අවදී ඉඳලම ආතර් දුක්කම් කටළු මැද්දේ තමයි උස්මහත් වෙන්නේ. ඒ වගේම ආතර් පොඩි කාලේ ඉඳලම විවිධ ක්‍රම වලින් මුදල් එකතු කරන්න ගන්නවා. ඉතින් ওই විදිහට සටන් පුහුණු කරන ස්ථානයක් පිරිසිදු කරන්න ගිය වෙලාවක එතන සටන් පුහුණු වෙන විදිහ දැකලා පුංචි ආතර් ආසාවෙන් එදියා බලන් හිටියත් එතන ඉන්න මාස්ටර් මෙයාව එලව ගන්නවා. කොහොම හරි ওই අතරේදී ආතර් ටිකෙන් ටික ලොකු වෙන්න ගන්නවා. ඒත් එක්කම එයා තමන් ගාව තියෙන මුදල් වැඩි කරගන්න කියලා හිතාගෙන ওই විදිහට සූදු කෙලින්නත් ගන්නවා. ඉතින් ওই විදිහට ගැටවර වී පසුවන ආතර් තමාව දවසක් එලවපු සටන් මාස්ටර් ගාව සටන් පුරුදු වෙන්න යනවා. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ ආතර් හොඳ ෆයිටර් කෙනෙක් වෙනකම්ම සටන් පුරුදු පුහුණු වෙනවා. ඉතින් ওই විදිහට ආතර් කාලයත් සමගම හැඩි දැඩි තරුණයෙක් බවට පත් වෙලා තමයි ඉන්නේ. ඒ වගේම අපිට ෆිල්ම් එකේදී පෙන්නනවා මේ අවුරුදු ගානටම ආතරට හරි හැටේ නිින්දක් තිබිලා නැහැ කියලා. ඒ මොකද ආතරට හැමතිස්සෙම පේනවා යක්ෂයෙක් වගේ කෙනෙක් වගේම කාන්තාවක්. ඉතින් මේ දේවල් හින්දා ආතර හැමදාම නිින්දෙන් බය වෙලා තමයි ඇහැරෙන්නේ. ඔන්න ඉතින් ඊළඟට අපිට පෙන්නනවා කැම්ලොට් රාජධානිය වටා තියෙන දියාංගල සිදිය ගිහිල්ලා බලවත් එස්කෙලිබර් කඩුව මතු පිටට නිරාවරණය වෙනවා කියලා. ඉතින් ඒත් එක්කම මාලිගාවේ ඉන්න සෙබළු මේක ගන්න තරග වදිනවා. ඉතින් ওই අතරේදී රජතුමත් උතෙන්ට ඇවිල්ලා මේ දිහා බලාගෙන තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී රජතුමා සෙම්පෙතර නියෝගය දෙනවා නැවතත් සෙබළුන්ව රාජකාරී යොදවන්න කියලා. ඉතින් ඊට ටික වෙලාවකට පස්සේ රජතුමා යනවා නැවතත් අර රහස් කුටියට ගිහිල්ලා ඔන්න ඒ විදිහට එතන සීනෝනාද කරනවා. ඉතින් ඔයාලට මතක ඇති ෆිල්ම් එකේ මුලදී වෝටිකන් විසින් යාගේ බිරිඳව ඝාතනය කරන්නේ මෙන්න මේ රහස් කුටියේදී කියලා. ඉතින් අපි බලමු වෝටිකන් විසින් හංගන් ඉන්න මේ රහස මොකක්ද කියලා. ඉතින් වෝටිකන් ඔතන තියෙන සීනෝනාද කරනවත් එක්කම අපිට පේනවා ජලයේ අභ්‍යන්තරයේ ඉඳලා බූවල්ෙක් වගේ සතෙක් ගොඩට ඇදෙනවා කියලා. ඒ වගේම මේ අద్భుත සතාගෙන් ගැහැණු රූප කිහිපයකුත් මතුවෙනවා. ඉතින් මේ වෙලාවේදී වෝටිකන් සතාගෙන් අහනවා ඇයි ජලයේ පහත ගියේ? ඇයි කඩුව නිරාවරණය වුණේ කියලා. ඒ වගේම මං තාම සූදානම් නැහැ. කුළුණ හදලා ඉවර කරලත් නැහැ කියලා. ඉතින් ඒත් එක්කම රාමුතු සතා කියනවා ඔබගේ බලය ඉහළ යන විට ඊට සාපේක්ෂව යාට විරුද්ධ වෙන අයත් ඉහළ යනවා කියලා. උපතින්ම උරුමයේ හිමි කුමාරයා නියත වශයෙන්ම පැමිණෙන බවත් ඊට හේතුවක් විදිහට තමයි අසිපත මේ වෙලාවේදී නිරාවරණය වුණේ කියලා ඒ සතා කියනවා. ඉතින් ඊට පස්සේ රජතුමා කියනවා අපි අතර ගිවිසුමක් තිබ්බා. තමන් ආදරය කරන කෙනෙක්ගේ රුධිරය මේ ජලයට වැටුනහම එයාගේ සෑම ආශාවක්ම ඉෂ්ට වෙනවා කියලා. ඉතින් ඒ විදිහට තමයි වෝටිකන් තමන්ගේ බිරිඳව ඝාතනය කරලා අර විදිහට රජකම ලබාගෙන තියෙන්නේ. කොහොම නමුත් මේ ගෑනු රූපයක් තියෙන අමුතු සතා කියනවා කොල්ලව මරන්න. එතකොට අසිපත ඔයාට නිකම්ම අවනත වෙයි කියලා. ඒ වගේම මොකක් හරි උදව්වක් අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය වෙන පරිත්‍යාගය එහෙම නැත්නම් මිල ඔබතුමා දන්නවා කියලා මේ වෙලාවේදී අර සතා කියනවා. ඉතින් ඊළඟට ආතරව බලාගත්තු ඒ කාන්තාවට හොඳටම වයිකින්වරු විසින් පහළ දීලා තියෙනවා. ඉතින් මේ කාන්තාව ගණිකා නිවාසයක්නේ පවත්වාගෙන යන්නේ. ඉතින් ඒක හින්දා එහෙම ආපු වයිකින්වරු විසින් තමයි මේ කාන්තාවට පහර දීලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ආතරේ කාන්තාවට සල්ලි වගේ දීලා කියනවා මේක වයිකින්වරු විසින් තමයි දුන්නේ. ඒ වගේම එයාලා ගොඩක් කනකාටු වුණා කියලා. ඉතින් මේ කාන්තාව hina වෙලා ආතරට කියනවා මේ ඔයාගේ වගකීමක් නෙමෙයි ඒක හින්දා මේ වැඩේ නවත්තන්න කියලා. ඉතින් ආතර මේ වෙලාවේදී කියනවා ඔයාලා තමයි මාව පොඩි කාලේ ඉඳලා බලාගත්තේ ඒක හින්දා මම දැන් ඔයාලව බලා ගන්නවා කියලා. ඉතින් ඒත් එක්කම මෙයාලා ඉන්න තැනට රාජකීය සෙබළුවගයක් එනවා. ඇවිල්ලා ওই විදිහට දොරට ගන්නවා. ඉතින් දොර අරිනවත් එක්කම ඒ රාජකීය සෙබළුව ඇතුළට එනවා. එයාලා කියනවා පැනලා යන මිනිස්සෙක් ඉන්නවා ඒක හින්දා මේකේ පරීක්ෂා කරන්න ඕනි කියලා. ඉතින් මේ වෙලාවේදී ආතර ඒගොල්ලන්ට ඇතුළට යන්න දෙන්නේ නැති හින්දා මේ දින අතර පොඩි කතාවක් ඇති වෙනවා. කොහොම හරි මේ කතා බහ රණ්ඩුවක් දක්වා දුරදිග යන්න කලින් ආතරගේ මිත්‍රයෙක් කරන ජැක්සයි මෙතෙන්ට එනවා. ඉතින් මේ ජැක්සයි කියලා කියන්නේ රාජකීය හමුදාවේ වැඩ කරන ප්‍රධානියෙක්. ඉතින් එයා ඔන්න ඔය විදිහට ඇවිල්ලා මෙතන ඉන්න සෙබළුන්ව එලවනවා. ඉතින් ජැක්සයි ඇවිල්ලා තියෙන්නේ අර පැනලා යන මිනිස්සව අල්ලගන්න තමයි. ඉතින් මේ වෙලාවේදී ජැක් ආතරගෙන් අහනවා පිටස්තර කවුරු හරි මේ ගේ ඇතුලේ ඉන්නවද කියලා. ඉතින් ආතර මේ වෙලාවේදී ජැක්ට කියනවා මට නම් එහෙම මතකයක් නෑ. මොකද මේකට මිනිස්සු යන්නේ නැ හින්දා මං හරියටම දන්නේ නැහැ කියලා.
කියලා. ඉතින් ජැක් කියනවා මිනිස්සු අතරේ කටකතාවක් තියෙනවා. උරුම රජතුමා නැවත පැමිණෙනවා කියලා. ඉතින් එහෙම කුමන්ත්‍රණකාරයෙක් තමයි රජතුමාගේ හන පාරුවකට පහර දීලා පලා ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ආතර් මේ වෙලාවේදී ජැක්ගෙන් අහනවා ඒ පලා යන්නට උදව් කරන කට්ටියට මොකද්ද කරන්න කියලා. ඉතින් මේ වෙලාවේදී ජැක් කියනවා ඒ මනුස්සයට දෙන දඩුවම එයාට උදව් කරන හැමෝටම ලැබෙනවා කියලා. ඉතින් මේ වෙලාවේදී ජැක් ওই විදිහට හැංගිලා ඉන්න අර පැනලා යන මනුස්සයා ගාවට ගිහිල්ලා කියනවා මට සමා වෙන්න මිත්‍රයා ඔයා මෙතෙන්ට පිළිගන්න බෑ කියලා. ඉතින් ඒත් එක්කම ඒ මනුස්සයා ආතරට පහර දෙන්න හදනවා. ඉතින් කොහොම වුණත් මෙතන සෙබළු ඇවිල්ලා ඒ මනුස්සයාව ඔන්න ඔය විදිහට අරගෙන යනවා. ඉතින් දර්ශනේ ඊළඟට යන්නේ ආතර සහ ආතරගේ යාළුවෝ දෙන්නත් ඒ වගේම අර සෙම්පති ජැක් එක්ක තියෙන කතාවකට. ඉතින් මේ වෙලාවේදී ජැක් අහනවා අර අල්ලන් ගිහපු මනුස්සයා ගැන අදහසක් තියෙනවද කියලා. ඉතින් මේ වෙලාවේදී ආතරගේ යාළුවා කියනවා ඔව් මං එයාව දන්නවා. එයා හැමතිස්සෙම හිරෙන් පැනලා යන මනුස්සයෙක්. ඒ වගේම එයාව හැමතිස්සෙම සෙබළු විසින් අත්අඩංගුවට ගන්නවා කියලා. ඉතින් එයාට කියන්නේ ගූස් ෆැට් කියලා. ඉතින් ජැක් මේ වෙලාවේදී කියනවා මේ මනුස්සයා ඔයාගේ තැනේ ඉඳලා අහුවෙන ගැන එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද ඔයාගේ නම හැමතිස්සෙම උඩට එනවා කියලා. ඉතින් මේ වෙලාවේදී ජැක් අහනවා වයිකින් වරුත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් සිද්ධ වුණාද කියලා. ඉතින් ආතර් ජෝර්ජ්ගෙන් දැනගන්නවා ලුසිට එහෙම නැත්නම් එයා පොඩි කාලේ ඉඳන් හදාගත්තු ඒ කාන්තාවට පහර දීලා තියෙන වයිකින් වරු කියලා. ඉතින් ඒක හින්දා මෙයාලා ගිහිල්ලා ඒ වයිකින් වරුන්ගේ ප්‍රධානියට පහර දීලා එයාලගේ සල්ලිත් අරගෙන ওই විදිහට රවුලත් කපාගෙන ඇවිල්ලා ලුසිට සල්ලි දීලා තියෙනවා. ඉතින් එහෙම පහර දෙන්න කලින් මේ කට්ටිය සාමදානෙන් කතා කරලා ඒ සල්ලි ඉල්ලලා තියෙනවා. මොකද ලුසිටයි එයාගේ මඩමටයි වුණ පාඩුව වෙනුවෙන්. ඉතින් මේක අහන් හිටපු ජැක්සයි කියනවා මේ වයිකින් වරු කියන්නේ රජතුමාගේ ආරක්ෂාව යටතේ ඉන්න කට්ටිය කියලා. මේ වතාවේදී මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට ඔයාව බේරගන්න බැරි වෙයි කියලා ආතරට කියනවා. ඉතින් ඊළඟට ওই විදිහට කුරුල්ලෙක්වත් අතේ තියාගෙන ඉන්නේ වෝටිකන්ගේ එකම දුව වන කේට්. ඉතින් මේ වෙලාවේදී රාජකීය සෙම්පතියෙකු වන මර්සියා රජතුමාට කියනවා ආතරගේ වයසේ ඉන්න කිසිම පිරිමි ළමෙක්ට කඩුව එළියට ගන්න බැරි වුණා කියලා. ඉතින් ඒත් එක්කම රාජකීය සේවිකාව වන මැගි ඔතෙන්ට එනවා. ඒත් එක්කම රජතුමා මැගිකින් අහනවා ජනතාව මට ආදරේද කියලා. ඉතින් මේ වෙලාවේදී මැගි කියනවා ඔව් කියලා. ඒත් එක්කම රජතුමා කියනවා කුළුණ ඉදිකල්ලා අවසන් කරන්න. එතකොට මේ හැමදේම අවසන් වෙයි කියලා. ඉතින් ඒත් එක්කම රජතුමා අල්ලගෙන හිටපු ඉටිපන්දම ඉබේම පත්තු වෙන්න ගන්නවා. පේන විදිහට නම් වෝටිකන්ටත් මායා බලයක් තියෙනවා වගේ. ඉතින් ඊළඟට ආතර් නිදාගෙන ඉද්දි එයාගේ යාළුවා ඇවිත් ආතරව ඇහැරෙනවා. ඒ මොකද කලින් ආතර් වයිකින් වරුන් එක්ක පැටළුණු හින්දා රාජකීය සෙබළු ඇවිල්ලා තියෙනවා ආතරව අත්අඩංගුවට ගන්න. ඉතින් ඒක හින්දම ආතර් හොර රහසේම ඔතනින් පැන ගන්න. ඉතින් ආතර් ওই විදිහට පිටත් වෙලා යද්දි මග හිටපු සෙබළු කීප දෙනෙක් ආතරව නවත්ත ගන්නවා. සෙබළු අහනවා ආතරගෙන් කොහෙද යන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී ආතර් බොරුවක් කියනවා. එයා බෝට්ටු වල තමයි වැඩ කරන්නේ. ඒක හින්දා මම බෝට්ටුවට යනවා කියලා. සෙබළ අහනවා තමුන්ගේ අතේ තියෙන හන සලකුණ පෙන්වන්න කියලා. ඉතින් ආතරගේ අතේ හන සලකුණක් නැති හින්දා සෙබළු ගිහින් ආතරව කැම්ලට් වලට යවන බෝට්ටුවකට දානවා. ඉතින් ආතර විතරක් නෙමෙයි මේ බෝට්ටුවේ ඉන්නේ. එයාගේ වයසේ ඉන්න තවත් තරුණයින් මේ බෝට්ටුවේ ඉන්නවා. ඉතින් ආතර මෙතන ඉන්න තව කෙනෙක්ගෙන් මේ මොකද්ද වෙන්නේ කියලා ඇහුවත් ඉතින් එතන වෙන්නේ මොකද්ද කියලා මෙයා දන්නෙත් නැහැ. ඉතින් ඔහොම ඉදිරියට යද්දි පොලිමේ ඉන්න බැරි ආතර පොලිම් පැනගෙන ගිහිල්ලා ඉස්සරහට යනවා. ඉතින් එහෙම ගිහිල්ලා එතන ඉන්න සෙබළෙක්ගෙන් අහනවා දැන් මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් සෙබළා කියනවා කඩුව අත් දෙකෙන් මල්ලලා අදින්න කියලා. ඉතින් මේ වෙලාවේදී ආතර හැමෝම මවිත කරමින් අත් දෙකෙන්ම කඩුව අල්ලද්දි කඩුව බොහොම පහසුවෙන් එළියට ඇදිලා එනවා. ඉතින් ඒත් එක්කම ඔතන හිටපු සෙබළු ආතරට පහර දෙන්න එනවා. මොකද ආතර තමයි නියම රජු කියලා මෙතනදී ඔප්පුන හින්දා. ඉතින් කොහොම නමුත් ආතර මේ කඩුවේ බලය දරා ගන්න බැරුව ඔතන සිහසුන්ව ඇද වැටෙනවා. ඉතින් ඊළඟට ආතර සිහිය එද්දි ඉන්නේ කැම්ලට් වල හිරගයක් ඇතුලේ. ඉතින් ආතරව දන්වැල් එහෙම දාලා හිර කළා තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මෙතන වෝටිකනුත් ඉන්නවා. ඉතින් වෝටිකන් මේ වෙලාවේදී ආතරට කියනවා එහෙනම් ඔයා තමයි ඌතරගේ එකම පුත්‍රයා. කානුවේදී බේරුණා විතරක් නෙමෙයි පොහොර නැතුව හැදී වැටිලා කියලා. ඉතින් ආතර මේ වෙලාවේදී කියනවා ඔබතුමාට වැරදිලා. ඒ වගේම වැරදි කෙනාව තමයි අල්ලගෙන ඉන්නේ. මම ඉපදුනේ ගණිකා මඩමක කියලා. ඉතින් වෝටිකන් ආතරට නැවතත් කියනවා ඔබ තමයි ඌතරගේ පුත්‍රයා. මොකද අසිපතේ එළියට ඇදලා ගන්න පුළුවන් ඌතර පෙන්ඩ්‍රගන්ට හෝ එයාගේ උරුමකාරයෙකුට විතරයි කියලා. ඒ වගේම ආතරගෙන් අහනවා ඔබට අසිපතේ බලය දැනුණාද කියලා. ඒ වගේම ඔයා ටික තාම පාලනය කරගන්න බැහැ කියලා මේ වෙලාවේදී වෝටිකන් ආතරට කියනවා. ඉතින් ආතර මේ වෙලාවේදී කියනවා මම ගණිකාව
වගේ පුත්‍රයෙක් විතරයි. ඔබතුමාට අවශ්‍ය නම් මට හැමදාටම අතුරුදහන් වෙලා යන්න පුළුවන් කියලා. ඒ වගේම වෝටිගන් කියනවා ඔබ නිදි අතරේදී මං ඔයා ගැන හොයලා බැලුවා. ඒ වගේම මං ඔයාගේ සල්ලි පෙට්ටගම දැක්කා කියලා. ඉතින් මේ වෙලාවේදී වෝටිගන් අහනවා ඔයාට මේ වගේ දේවල් කරන්න කවුද මොන වගේ දෙයක්ද හේතු උනේ කියලා. ඉතින් ඒකට උත්තරේ මේ වෙලාවේදී ආතර් කියන්නේ නැහැ. ඉතින් අපි බලමු ඉස්සරහට ෆිල්ම් එකේදී ඒකට උත්තර ලැබෙයිද කියලා. ඉතින් ඊළඟ දර්ශනයේදී අපිට පෙන්වන්නේ ඌතර රජතුමාගේ පරණ සෙම්පතියෙක්ව එක කාන්තාවක් හම්බ වෙන්න එනවා කියලා. ඉතින් මේ වෙලාවේදී කාන්තාව මේ සෙම්පතියගෙන් අහනවා ඔයා මාව දන්නවද කියලා. ඉතින් මේ වෙලාවේදී මෙයා කියනවා ඔව් මම ඔයාව දන්නවා මොකද ඔයා මගේ හේනවල හැමතිස්සෙම ඉන්න කෙනෙක් කියලා. ඒ වගේම ඔයා වෙව්වේ මර්ලින් කියලාත් මම දන්නවා කියලා. හරියටම කිව්වොත් මේ කාන්තාව මේජ් කෙනෙක්. එහෙම නැත්නම් මායාකාරියක්. මෙයා වෙවලා තියෙන්නේ ආතරව බේර ගන්න මර්ලින් විසින්. ඔන්න ඉතින් ඊළඟට ආතරව බලාගත්තු ඒ කණිකාව මෙතෙන්ට අරගෙන එනවා. එහෙම අරගෙන ඇවිල්ලා මෙතනදී ඒ කාන්තාව මරලා දානවා. ඉතින් ඊට පස්සේ ආතරවත් හැමෝම ඉස්සරහා මරලා දාන තමයි හදන්නේ. ඉතින් මේ වෙලාවේදී මෙතන ඉන්න රජතුමාගේ සෙම්පතියා ආතරට කියනවා ඉදිරියට එන්න ඇවිල්ලා මේ එස්කැලිබර් අසිවතේ බලය හැමෝටම පෙන්වන්න කියලා. ඉතින් ආතර් ඉදිරියට එන්නේ නැහැ. ඒක හින්දම මේ සෙම්පතියා කියනවා මෙයා රජ කෙනෙක් නෙමෙයි. මෙයා හදන්නේ අපේ ජාතියේ එකමුතුකම විනාශ කරලා දාන්න කියලා. ඉතින් ඒක හින්දා මෙයාව හිසකසා දමන්න කියලා ඔතන ඉන්න සෙබළුන්ට අණ කරනවා. ඉතින් ඒත් එක්කම මෙතනට අර මායාකාරියත් ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් ඒ විදිහට එතන ඉන්න ඝාතකයා ආතරගේ හිසකසා දමන්න ආයුධය අල්ලනවත් එක්කම එතෙන්ට ලොකු උකුස්සෙක් එනවා. ඉතින් මේ උකුස්සා අර ඝාතකයාට ඒ ආයුධය ගන්න නොදී ඔහුගේ මග හරස් කරනවා. ඒ වගේම ආරක්ෂාවට හිටපු බල්ලොත් ඒ වගේම එතන හිටපු අශ්වයොත් එතනින් සෙබළුන්ට විරුද්ධව අර මායාකාරී විසින් පාවිච්චි කරනවා. ඉතින් ඒක හින්දා එක්ස්කැලිබර් කඩුවත් එතන ඉන්න සෙබළගේ අතින් ගිලිහිලා බිමට වැටෙනවා. ඉතින් ඒත් එක්කම අර මායාකාරියත් එක්ක ආපු කට්ටිය ආතරව මෙතනින් ගලවාගෙන පැනලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහට පැනලා යද්දී සෙබළුත් මෙයාලගේ පස්සෙන් පන්නනවා. ඉතින් මේ වෙලාවේදී ආතරව බේරගන්න ආපු මිනිස්සු මේ සෙබළුන්ට තුනු ඊතල වලින් විදිනවා. ඒත් එක්කම ආතර් සහ එයාගේ කට්ටිය ඔන්න ඔය විදිහට ඔතන තියෙන ජලාශයකට පැනලා එයාලගේ ජීවිත බේර ගන්නවා. ඉතින් ඔය විදිහට ජීවිතේ බේරගත්තු අර මායාකාරියත් ඒ වගේම ආතරුත් ඒ වගේම එයාලගේ සහයට ආපු කට්ටියත් මේ යන්නේ ආරක්ෂිත ස්ථානයක් සොයාගෙන. ඉතින් මේ යන ගමනේදී ආතරගේ අත් දෙක බැඳගෙන තමයි අරගෙන යන්නේ. ඉතින් ඊට පස්සේ ගමන විඩාබර හින්දම මේ කට්ටිය ගිමන් හරින්න එක තැනක නතර වෙනවා. ඉතින් ඔය වෙලාවේදී ඔතෙන්ට මෙයාට කලින් උදව් කරපු අර උකුස්සා එනවා. ඉතින් මේ වෙලාවේදී මායාකාරිය ඒ උකුස්සට ඔතන තිබ්බ මස් කෑල්ලක් දෙනවා ආහාරයට. ඉතින් ඒක දිහා බලන් හිටපු ආතර් එක දිගටම කියවන්න ගන්න හින්දා මේ මායාකාරිය ඊළඟට මෙයාගේ ඇස් දෙක වහලා තමයි ගමනේ ඊටු ටික අරගෙන යන්නේ. ඉතින් ওই විදිහට මේ කට්ටිය අන්තිමට එන්නේ කිසිම කෙනෙක්ට සැක නොහිතන විදිහට හදපු ගුහාවක් ඇතුළට. ඒ වගේම මෙතනදී ආතරගේ ඇස් දෙක ලිහලා දානවා. ඒත් එක්කම ආතර් ඉස්සරහට යද්දී මෙතන ඉන්නවා බෙඩිවේ සහ ගූස්ෆැට් මේ දෙන්නම ඌතර රජතුමාගේ එහෙම නැත්නම් ආතරගේ තාත්තගේ හොඳම විශ්වාසවන්ත සේවකයින්. ඉතින් මේ වෙලාවේදී ආතරව දැකපු බෙඩිවේ කියනවා එහෙනම් ඔහේ තමයි ගූස්ෆැට්ව අල්ලලා දුන්නේ කියලා. ඉතින් ඔයාලට මතක ඇති ඒ ගණිකා මඩමේ හැංගිලා හිටපු අර රජතුමාගේ හනපාරුවට පහර දුන්න පුද්ගලයා තමයි මේ ගූස්ෆැට් කියලා කියන්නේ. ඉතින් එයත් ඔයගොල්ලන්ට මතක ඇති ෆිල්ම් එකේ මුලදී ඌතර රජතුමාගේ ඇමති කෙනෙක් විදිහට තමයි සේවය කරේ. ඉතින් මේ වෙලාවේදී ආතර් ගූස්ෆැට්ව දකින හින්දා ආතරත් පුදුම වෙලා ගූස්ෆැට්ට කියනවා ඒක තමයි මම ඔයාලට කිව්වේ ඔයාලට කරදරයක් නැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී ආතර් කියනවා මට මේ ගුහාවල හැංගිලා ඉන්න ඕනේ නැහැ. මට ඕනේ මගේ කට්ටියත් එක්ක ජීවිතය ගත කරන්න කියලා. ඉතින් මේ වෙලාවේදී ගූස්ෆැට් සහ බෙඩිවේ ආතරට තේරුම් කරලා දෙනවා එලීට ගිහලා ජීවත් වෙන තවත් යාට ගයක් නැහැ. මොකද යාගේ ගෙදර ගිනි තියලා විනාශ කරලා දාලා හින්දා. ඒ වගේම පරණ මිනිස්සුත් එයාට දැන් නැහැ කියලා. ඒ වගේම කැමති වුණත් අකමැති වුණත් මේ ඉන්නේ ඔයාගේ කට්ටිය කියලා මේ වෙලාවේදී ඒ දෙන්න ආතරට තේරුම් කරලා දෙනවා. ඒ වගේම අපි කුතුහලයෙන් ඉන්නේ මේ කඩුව සහ මේ කඩුවෙන් ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා ඒ දේ ගැන කියලා. ඉතින් කොහොම හරි ගූස්ෆැට් මේ වෙලාවේදී ආතරව අවුස්සලා ওই විදිහට එයාව සටන් කරන තත්ත්වයට පත් කරනවා. ඉතින් මේ වෙලාවේදී එක අතකින් කඩුව අල්ලගෙන සටන් කර හිටපු ආතර් ඊළඟට අත් දෙකින්ම කඩුව අල්ලනවත් එක්කම අපිට පේන්න ගන්නවා ආතරට හැමදාම වගේ පේන හීනය මේ වෙලාවේදී පේන්න ගන්නවා කියලා. ඒත් එක්කම දුවන්න පුතා කියන හඬත් එක්ක ආතරට සිහිය නැති වෙනවා. ඉතින් ඊළඟට අර මායාකාරී බලනවා ආතරට
ආතරට කඩුවේ බලය පාලනය කරන්න බැරි හේතුව. ඉතින් මේ වෙලාවේදී මෙයා දකිනවා ආතර කලින් දැකපු දෙයක් හින්දා තමයි ආතරට මේ කඩුව පාලනය කරගන්න බැරි කියලා. ඒ වගේම මේ වෙලාවේදී ආතරුත් ඇහැරෙනවා ඒ හීනෙම දැකලා. මේ වෙලාවේදී ඒ මායාකාරිය ආතරට කියනවා කඩුව ඔබව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔබ තමයි කඩුව ප්‍රතික්ෂේප කරන්නේ කියලා. ඒ වගේම ඔබට කවදාවත් හොඳ නිින්දක් තිබුණා නැහැ නේද කියලා මේ වෙලාවේදී මායාකාරිය ආතරගෙන් අහනවා. ඒත් එක්කම මෙතෙන්ට බෙඩිවේ එනවා. මේ වෙලාවේදී මායාකාරිය බෙඩිවේට කියනවා ආතරට මේ தත්ත්වය පාලනය කරගන්න ඕන නම් අපි අනිවාර්යෙන් අඳුරු දූපතට යන්න ඕනේ කියලා. ඉතින් මේ වෙලාවේදී බෙඩිවේ එක පාට මායාකාරියට කියනවා ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මොකද අඳුරු දූපත කියන්නේ ගොඩක් භයානක තැනක්. එතනදී ආතරගේ ජීවිතය උනත් නැති වෙන්න පුළුවන්. එන්න ඒක හින්දා තමයි බෙඩිවේ ආතරට තෙන්ට යවන්න අකමැති. කොහොම නමුත් ඊළඟට අපිට පෙන්වන්නේ මායාකාරිය හා බෙඩිවේ ඒ වගේම ආතරුත් අඳුරු දූපත වෙත යනවා කියලා. ඉතින් ওই විදිහට අඳුරු දූපත වෙත ඇතුළු වෙලා මේ කට්ටිය ගල් වලින් වටුණු තැනකට තමයි ආතර එක්කගෙන යන්නේ. මෙතනදී මේජ් එහෙම නැත්නම් අර මායාකාරිය මන්ත්‍ර වලින් මතුරුලා ආතර දැන් මායා ලෝකෙකට එහෙම නැත්නම් අර අඳුරු ලෝකෙට යවන්න තමයි හදන්නේ. ඉතින් ඒත් එක්කම ආතර ඉන්න තැනට විතරක් මේ වෙලාවේදී වැස්සක් වහිනවා. ඉතින් ඒ ෂණයකින් ආතර කෙලින්ම යන්නේ අර අඳුරු ලෝකයට. ඉතින් ඒ අඳුරු ලෝකෙට ඇතුල් වෙලා ආතර ඉදිරියට ওই විදිහට ඇවිදගෙන යද්දී ආතරට සර්පෙක් ওই විදිහට පහර දෙන්න එනවා. ඉතින් කොහොම නමුත් ආතර ඒ සර්පයාගෙන් බේරෙන්න දුවද්දී ඔතෙන්ට ලොකු අවුලෙක් ඇවිල්ලා ඒ සර්පයව ඩැහැගෙන යනවා. ඉතින් වැඩි වෙලාවක් යන්න කලින් ආතරවත් ওই විදිහට වවුලෙක් අරගෙන යනවා. කොහොම හරි වවුලගෙනුත් බේරිලා ආතර දැන් ඉන්නේ ඇල පාරක. ඉතින් ආතරගේ වෙලාව කොච්චර හොඳයිද කියලා කිව්වොත් ඔතෙන්ට හිතා ගන්නවත් බැරි ලොකු මීයෝ වගේක් ඇවිල්ලා ආතරට ඇටැක් කරන්න තමයි හදන්නේ. ඉතින් ආතරුත් නිකන් ඉන්නේ. එයා ওই විදිහට උතන තිබ්බ ලොකු පොල්ලක් අරගෙන අර මියෝ දිනට හොඳටම නෙලනවා. ඉතින් එතනනුත් බේරුණ ආතර ඊළඟට යන්නේ අර උස කුල්න තියෙන දිහාවට. ඉතින් එහෙම යද්දී ආතර දකිනවා මෙතෙන්ට කලින් ආපු මිනිස්සුන්ගේ ඇටසැකිලි වගේක් පේන විදිහට ගොඩක් මිනිස්සු මෙතනදී නැති වෙලා තියෙනවා කියලා ආතර දකිනවා. ඉතින් ඊළඟට ආතර ගල් කුල්නට ගිහිල්ලා ওই විදිහට එතන තියෙන ගල්තරේ මත එයාගේ අසිපත තියෙනවත් එක්කම එයාට හැමදාම රැට හීනෙන් පේන ඒ විෂන් එක ආයමත් මෙයාට පේන්න ගන්නවා. එතන තමයි ඇත්තම කතාවේ හරියට මොකද සිද්ධ වුනේ කියලා මෙතනදී පෙන්නන්නේ. ඉතින් ඔයාලට මතක ඇතිනේ ඌතර රජතුමා සහ එයාගේ රජුනේ ඒ වගේම පුංචි ආතර කුමරුත් පැනගන්න කියලා බෝට්ටු නවත්තන නැවතුම් පොළට එනවා කියලා. ඉතින් එතනදී අශ්වාරෝහකෙක් ඇවිල්ලා එයාගේ තියෙන හෙල්ලය ඌතර රජතුමා වෙතට එවනවා කියලා ෆිල්ම් එකේ මුලින් අපි දැක්කා. ඉතින් ඒ විදිහට ඒ හෙල්ලේ ගිහිල්ලා වදින්නේ ආතරගේ අම්මට. ඉතින් ඒ හෙල්ලේ වැදුණු හින්දා ආතරගේ අම්මා එතරම් මරණයටපත් වෙනවා. ඒත් එක්කම ඌතර රජතුමා අර අඳුරු යක්ෂයාත් එක්ක මේ වෙලාවේදී සටන් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් එස්කෙල්බර් කඩුව තිබ්බා. ඒ අඳුරු යක්ෂයා ගොඩක් බලවත් හින්දාම ඌතර රජතුමාගේ අතින් එස්කෙල්බර් කඩුව ආතර කුමරු ඉන්න දිහාවට විසික් වෙනවා. ඉතින් මේ වෙලාවේදී පුංචි ආතර කඩුව අරගෙන තාත්තට එහෙම නැත්නම් ඌතර රජතුමාට දෙනවා. ඒ වෙලාවේදී ඌතර රජතුමා ඒ කඩුව ඇදලා ගනිද්දි තමයි ආතරගේ අත ඔන්න ඔය විදිහට කැපෙන්නේ. ඒ පාරවල් තමයි අදටත් ආතරගේ අතේ තියෙන්නේ. ඉතින් මේ සටනින් Tamanට මෙය යාමට සිද්ධ වෙන බව දැනගත් රජතුමා පුංචි ආතර කුමාරට කෑ ගහලා කියනවා දුවන්න පුතා කියලා. ඉතින් ඒ දේ තමයි ආතරට අවුරුදු ගානක් තිස්සේ හේනෙන් පෙනුනේ. ඉතින් අර යක්ෂයාගේ අතින් හොඳටම පහර කන ඌතර රජතුමාගේ අතින් නැවත වතාවක් අසිපත විසික් වෙනවා. ඒ විදිහට අසිපත විසික් වෙලා අන්තිමට ඌතර රජතුමාගේ ශරීරය පසාරු කරගෙන කඩුව ඔන්න ඔය විදිහට වැටෙනවා. ඉතින් ඒත් එක්කම අපිට පෙන්නනවා අර යක්ෂයාගේ ස්වරූපය වෙනස් වෙලා වෝටිකන් විදිහට හැරෙනවා කියලා. ඉතින් ඒ විදිහට මේ කුමන්ත්‍රණයේ පසුපස මුලිදාම් මිදලා තියෙන වෝටිකන්. ඉතින් ඒ විදිහට කඩුව ඌතර රජතුමාගේ ශරීරයට වැටුණු හින්දා ඌතර රජතුමාගේ ශරීරයේ ගලක් බවට පත් වෙලා කඩුව ඔන්න ඔය විදිහට සැඟවිලා යනවා. ඉතින් ඒ විදිහට ආතර නැවතත් අඳුරු දූපතේ පියුසුම් මාර්ගයට එනවා. ඉතින් ඊළඟට ආතරගේ තුවාල වලට මේ වෙලාවේදී බෙහෙත් දාන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ආතර මේ වෙලාවේදී මායාකාරියට කියනවා අඳුරු දූපතේදී දැක්ක අර කොළුණ හරියට නිකන් කැම්ලට් වල තියෙන කොළුණ වගේමයි කියලා. ඉතින් මේ වෙලාවේදී මායාකාරිය කියනවා වෝටිකන් කැම්ලට් වල තියෙන කොළුණ හදන්න එයාගේ තියෙන බලය තව තවත් වැඩි වෙනවා කියලා. ඉතින් ඒක නවත්තන්න තමයි කඩුව මේ වෙලාවේදී නිරාවරණය වුණේ කියලා ආතරට කියනවා. ඒ වගේම ආතර අහනවා ඔයාගේ තව මායාකාරයෝ නැද්ද කියලා. මේ වෙලාවේදී ඒ මායාකාරිය කියනවා ඔයාලගේ මාමා හැමෝම මරලා දැම්මා කියලා. ඉතින් මේ හැම දෙයක්ම ඇති වෙන්න හේතුව දැන් තමයි මේ ෆිල්ම් එකේදී පෙන්වන්නේ. වෝටිකන් සහ මොඩ්රට් කියන්නේ මායාකර්මය පිළිබඳව එකට ඉගෙනගත්ත දෙන්නේ. කොහොම හරි වෝටිකන්ට එයාගේ සහෝදරයාගේ රජකම් පිළිබඳව ඉරිසියාවක් ඇති වෙලා මොඩ්රට් කියන මායාකාරයත් එක්ක ගිවිසුමක් ඇති කර ගන්නවා. ඉතින් ඒ විදිහට මොඩ්රට්
මායාකරුවන්ගේ නායකයව මරලා යාගේ යෂ්ටි අරගෙන ශුද්ධ කුළුණේදී අඳුරු බලවේගයන් මුදා හරිනවා. ඉතින් කොහොමරි මර්ලින් යෂ්ටිය හොරකම් කරලා ඒකෙන් එස්කෙලිබර් කියන බලවත් කඩුව නිර්මාණය කරනවා. ඉතින් ඒ කඩුවේ බලෙන් අර ශුද්ධ කුළුණ විනාශ කරලා දානවා. එතකොට තමයි මොඩ්රඩ්ගේ බලය අඩු වෙන්නේ. ඉතින් ওই විදිහට ඒ කුළුණත් විනාශ කරලා දාලා විලහි ඉන්න කාන්තාවට මේ කඩුව බාර කරනවා. ඉතින් ඒ කාන්තාව විසින් තමයි පෙන්ඩ්‍රගන් පරම්පරාවට එහෙම නැත්නම් ඌතර රජතුමාට මේ අසිපත උරුම කරලා දෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි ෆිල්ම් එකේදී මුලදී අපි දැක්ක විදිහට ඌතර රජතුමා විසින් අර මොඩ්රඩ් කියන මායාකාරයව විනාශ කරලා දාන්නේ. ඉතින් කොහොම නමුත් දැන් මේ අසිපතේ නියම උරුමකාරයා වෙන්නේ ආතර්. ඉතින් දැන් ආතරටත් අතීතයේ වෙච්ච දේවල් මතක හින්දා ඊළඟට ආතර් ලෑස්ති වෙන්නේ වෝටිගන්ව පරාද කරන්න. ඉතින් ඒ විදිහට වෝටිගන්ට විරුද්ධව කුමන්ත්‍රණයක් ගෙනියනවා. ඉතින් කුමන්ත්‍රණයේ පළමු පීවර විදිහට මේ කට්ටිය කරන්නේ කුළුණට ගල් ගෙනියන පාරු විනාශ කරන එක තමයි. ඊළඟට වෝටිගන්ගේ වහල්ලුත් නිදහස් කරගෙන වෝටිගන් ගොඩක්ම කැමති මාලිගයට ගිනි තියලා ගිනිපත් කරලා දානවා. ඔන්න ඉතින් වෝටිගන් ආතරව හොයන්න වයිකින් වරුන්ටත් බාර දීලා තමයි තියෙන්නේ. පේන විදිහට වෝටිගනුත් නිකන් ඉන්නේ නැහැ වගේ. ඉතින් මේ වෙද්දි ආතරට තමාගේ අසිපතවත් හරියට පාලනය කරගන්න බැහැ. මොකද අර දැකපු හේනේ අසිපත අත් දෙකෙන් මල්ලනකොට එයාට පේන හින්දා. ඉතින් මේ වෙලාවේදී මායාකාරී අහනවා. ඔයා දකින්න ඕන දේවල් හැම දෙයක්ම අඳුරු දූපතේදී දැක්කද කියලා. මේ වෙද්දී ආතර කියනවා ඔව් මං ඒ හැම දෙයක්ම දැක්කා කියලා. ඉතින් මායාකාරී කියනවා ඔයාට තාම අසිපත පාලනය කරගන්න බැරි. ඒකට මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ කියලා. ඔන්න ඉතින් ඊළඟට අපිට පෙන්නනවා මැගි එහෙම නැත්නම් වෝටිගන්ගේ ප්‍රධාන සේවිකාව ආතර ඉන්න ගුහාවට ඇවිල්ලා ආතරට කියනවා රජතුමා හරියටම තව දවස් 3කින් ලන්ඩේනියම් වලට එනවා. එතන ඉන්න වංශාධිපතිවරුන් හම්බ වෙන්න කියලා. ඒත් එක්කම බෙඩිවේට කියනවා ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ. මොකද වෝටිගන් මේ වෙද්දිත් ගොඩක් බලවත් වෙලා ඉන්නේ කියලා. ඉතින් ඒත් එක්කම අපිට පෙන්නනවා වෝටිගන් අර කුළුණ හදලි ඉවර කරලා තමයි තියෙන්නේ කියලා. ඒත් එක්කම එයාට දැන් ගින්දර මවන්නත් පුළුවන්. ඔන්න ඉතින් ඊළඟට අපිට පෙන්නන්නේ ආතර ඇතුළේ යාගේ කට්ටිය රජුව ඝාතනය කරන්න සැලසුම් කරනවා කියලා. ඉතින් ඒ විදිහට නගරේ තියෙන උසම ගොඩනැගිල්ලේ ඉඳලා රජුට පහර දෙන්න තමයි හදන්නේ. ඒත් මෙතනදී ආතරගේ එක මිත්‍රෙක් කියනවා මං දන්නවා ඒ ගොඩනැගිල්ල අධිකාරියව එයා කවදාවත් එයාගේ ගොඩනැගිල්ලේ ඉඳලා රජුව ඝාතනය කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේදී ආතරගේ අනිත් යාළුවා විච් බ්ලැක් ලැක් කියනවා පියුසිම් මාර්ග 3ක් තිබ්බට එක මාර්ගයේ තියෙන්නේ. ඉතින් අනතුරු ඇගවීමේ සංඥාව විද්දට පස්සේ විනාඩි 2ක් ඇතුළත ඒ දුරත් වැහෙනවා කියලා. ඒ වගේම ඊට යාර 20ක් ඇතුළත රජුගේ සෙබළු ගොඩක් ඉන්න හින්දා ඒ කට්ටියකනුත් බේරෙන්න වෙනවා කියලා. ඉතින් මේක නිසා බෙඩියවේ කියනවා ඊට යාර 175ක් දුරින් තියෙන ගොඩනැගිල්ලේ ඉඳලා රජතුමාට විද්දොත් මොකද කියලා. ඉතින් වෙන කරන්න දෙයක් නැති හින්දා දැන් මේ කට්ටිය හදන්නේ ඒ ගොඩනැගිල්ලේ ඉඳලා රජතුමාව ඝාතනය කරන්න. ඉතින් ඒක හින්දා මේ කට්ටිය එක දවසකුත් යොදාගෙන ඒ සඳහා පුහුණුවීම් පවා කරනවා. ඉතින් මේ වෙලාවේදී ඉලක්කය අල්ලගෙන ඉන්නේ බ්ලැක් ලැක් සහ වේට් ඩිස්ට්‍රික්ට් කියන ආතරගේ යාළුවෝ දෙන්න. ඉතින් මේ දෙන්නා යාර 175ක් විදින්න ඕනේ හින්දා ඒ වගේ ඈතකට ගිහිලි ඉලක්කය අල්ලගෙන ඉන්නවා. දැන් මේ වෙලාවේදී මේ දෙගොල්ලන්ටම මේ දෙගොල්ලෝ පේන්නේ නැති තරමට දුරට ගිහිලා තමයි ඉන්නේ. ඉතින් ওই වෙලාවේදී ගූස් ෆැට් හරියටම ඉලක්කෙට විදිනවා. ඉතින් මේ වෙලාවේදී බ්ලැක් ලැක් කෑ ගහලා කියනවා අපිව මරන්නද හදන්නේ කියලා. ඒ විදිහට දෙවෙනි තලයේ හරියටම ඉලක්කෙට ගූස් ෆැට් විදිනවා. ඉතින් මේ වෙලාවේදී මේ දෙන්නා ඉලක්කයක් දාලා ඔන්න ඔය විදිහට ඔතනින් දුවනවා. ඉතින් ඒක දිහා බලන් ඉඳපු ගූස් ෆැට් පොඩි විහිළුවකුත් කරනවා ඔයාගේ යාළුවෝ දෙන්නා කෙල්ලෝ දෙන්නෙක් වගේනේ කෑ ගැහුවේ කියලා. ඉතින් ඊළඟට ලන්ඩේනියම් නුවරට ආරක්ෂක සෙබළු පව ඇවිල්ලා තමයි ඉන්නේ. මොකද රජු වෙන්න කලින් මෙතන ආරක්ෂාව තර කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ආතර් ඒ වගේම ගූස් ෆැට් බෙඩේවිය ලෑස්ති පිට තමයි ඉන්නේ. රජතුමාවට පස්සේ රජතුමාට අර ඉතලේ විදින්න. ඉතින් කොහොම නමුත් මේ වෙලාවේදී ගූස් ෆැට් දකිනවා අර රජතුමාගේ ප්‍රධාන ආරක්ෂකයා වෙච්ච මර්සියා මෙතන ඉන්නවා කියලා. ඉතින් මේ වෙලාවේදී බෙඩේවිය අහනවා හැමදේම හොඳින්ද කියලා. ඉතින් මේ මර්සියයි ගූස් ෆැට් අතර පරණ පොඩි කෝන්තරයක් තිබිලා තියෙනවා. ඒත් එක්කම මෙතෙන්ට රජතුමා එනවා. ඉතින් මේ වෙලාවේදී රජතුමා යාගේ ප්‍රධාන සේවිකාව වෙච්ච මැගීට දෙයක් කියනවා. ඒක තමයි මට අද වෙනකන් තේරුන්නේ නැහැ ඔයා කොච්චර වටිනිත්ෙද්ද කියලා. මොකද ඔයා මට විරුද්ධව සෑහෙන්න කුමන්ත්‍රණ කරලා තියෙනවා කියලා. ඒ වගේ මේක මගේ නොහැකියාව ඔයාව මට වාසිදායක විදිහට තියාගත්තේ නැති එකට කියලා. ඉතින් මේ වෙලාවේදී මැගී කියනවා තමුන් මහා මෝඩ මිනිස්සෙක්. තමුන් දන්නේ නැහැ. තමුන් කන්න දෙන අලු ගෝසුවම කවදා හරි දවසක තමුන්වම එල්ලනවා කියලා. හොඳයි ළඟට ආතර ඇතුළේ එයාගේ කණ්ඩායම මේ වෙලාවේදී රජතුමාට ඉලක්ක කරන්න තමයි හදන්නේ. මේ වෙලාවේදී රජතුමා ওই විදිහට ජනතාව අතරට එනවා. ඉතින් ওই වෙලාවේදී
ආතර් එක පාටම කියනවා මෙතන මොකක් හරි වැරද්දක් තියෙනවා. මේ ඉන්නේ ඇත්තම රජතුමා නෙමෙයි කියලා. ඉතින් පේන විදිහට රජතුමා වගේම වෙන කෙනෙක් තමයි මේ විදිහට මෙතන පෙනී ඉන්නේ. ඉතින් ওই විදිහට විදින්න එපා කියලා ගූස් ෆැට්ට කිව්වත් මේ වෙලාවේදී රජතුමා නැතුණාට මර්සියා හරි ඉන්නවනේ කියලා ගූස් ෆැට් තමන්ගේ ඉලක්කය ගන්නවා. ඉතින් ඒ විදිහට ඊතාලියේ විදුලි වේගයෙන් ගිහිල්ලා මර්සියාට වදිනවා. ඉතින් බෙඩිවේ මේ වෙලාවේදී කියනවා ඔයාට ඉලක්කය මගහැරනවා කියලා. ඉතින් ඒත් එක්කම ගූස් ෆැට් කියනවා මට කවදාවත් ඉලක්කය මගහැරෙන්නේ නැහැ කියලා. ඒ විදිහට මර්සියාව මේ වෙලාවේදී ඇදගෙන වැටෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට හීයක් වැදුණු බව දැනගත්ත එතන ඉන්න සෙබළු අනතුරු හීය විදිනවා. ඒත් එක්කම ආතර් ගූස් ෆැට් මෙතනින් පැන ගන්නවා. ඉතින් මේ කට්ටිය පැනලා යන්න හදද්දී මෙතන ඉන්න සෙබළු ඔකයා එයාලව පරීක්ෂා කරන්න ගන්නවා. ඉතින් එහෙම පරීක්ෂා කර කර ඉද්දී බෙඩේවිය එතන ඉන්න එයාව පරීක්ෂා කරපු සෙබළුන්ට පහර දෙනවා. ඒත් එක්කම අනිත් කට්ටියත් එතන ඉන්න අනිත් සෙබළුන්ටත් පහර දෙන්න ගන්නවා. ඉතින් එහෙම පහර දීලා මේ කට්ටිය දැන් පැන ගන්න තමයි හදන්නේ. ඉතින් කොහොම නමුත් මෙතන පහර දෙන වෙලාවේදී බ්ලැක් ලැක්ටත් මෙතනින් තුවාල වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වෙලාවේදී බ්ලැක් ලැක් අනිත් අයට කියනවා මම එන්නම් ඔය කට්ටිය පැන ගන්න කියලා. ඒ විදිහට බ්ලැක් ලැක් ආරක්ෂිත තැනකට මේ වෙලාවේදී යනවා. ඉතින් ඊට පස්සේ ආතර් ඇතුළු එයාගේ කට්ටිය මෙතන ඉක්මනට පලා යන්න කියලා හිතාගෙන දුවන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒත් එක්කම එයාලගේ පස්සෙන් තව සෙබළු වගේ පන්නනවා. ඒත් එක්කම ඔන්න ඔය විදිහට ඉස්සරහට ආපු තව සෙබළු කිහිප දෙනෙකුටත් පහර දීලා යන්න හදද්දි තමයි දැනගන්නේ මෙයාලගේ කණ්ඩායමේ ඉන්න රූපියෝටත් තුවාල වෙලා කියලා. ඉතින් ඒක හින්දා ආතර් මෙයාවත් අරගෙන ඉක්මනට උතන තියෙන කුටියකට ඇතුල් වෙනවා. ඉතින් සෙබළු මෙයාලගේ පිටිපස්සෙන් පන්නන හින්දා වැඩි වෙලා මෙතන ඉන්න බෑනේ. ඒක හින්දා එතන තිබ්බ මාර්ගයකින් මේ කට්ටිය මෙතනින් පලා යන්න තමයි හදන්නේ. ඉතින් ඒ විදිහට සෙබළු මෙයාලව දැකලා මෙයාලගේ පස්සෙන් පන්නන්න ගන්නවා. ඉතින් ආතර් ඇතුළු කණ්ඩායමට මෙතනින් පැන ගන්න කාලේ අරන් දෙන්න ඕනේ හින්දා තුවාල වෙච්ච රූපියෝ ওই විදිහට කඩුවකුත් අරගෙන සෙබළු ඉන්න දිහාවට ගිහිල්ලා ඒ සෙබළුත් එක්ක සටන් කරනවා. ඉතින් මේ වෙලාවේදී රූපියෝගේ ජීවිතේ පවා නැති වෙනවා. ඉතින් ඒත් එක්ක ආතර් ඇතුළු කණ්ඩායම ඔන්න ඔය විදිහට ඔතන තියෙන වහලේට පයින්නවා. ඉතින් කොහොම නමුත් ඒ විදිහට මේ කට්ටිය එන්නේ ආතර් පොඩි කාලේ ඉඳලා සටන් පුහුණු වෙච්ච ජෝර්ජ්ගේ සටන් පුහුණු වෙන ස්ථානයට. ඉතින් ඒ විදිහට සෙබළුන්ට එන්න බැරි වෙන්නේ මෙතන අගුළු දාලා ආතර් ඉක්මනට ඇවිල්ලා උතන තියෙන දොරක් විවෘත කළා එතනින් හැමෝටම පැන ගන්න කියනවා. ඉතින් මෙතන ඉන්න හැමෝටම මෙතනින් පැන ගන්න කියලා කිව්වත් ඒ කිසිම කෙනෙක් අහන පාටක් නැහැ. එයාලා කියනවා අපි අවුරුදු ගාණක් සටන් පුරුදු උනේ මේ දවස වෙනුවෙන් කියලා. ඉතින් ඒ විදිහට මේ කට්ටිය දැන් හදන්නේ ඒගොල්ලන්ට පහර දෙන්න එන සෙබළුන්ට ඇටැක් කරන්න. ඉතින් ওই විදිහට රජතුමාගේ දුනු ආයන් වහලුට්ට ඇදෙන හින්දා අර මායාකාරයේ විසින් මෙතන ඉන්න දුනු ආයන්ට හරි ඉලක්කේ ගන්න බැරි වෙන්න කුරුළු රාංචුවක් ලවා මේ කට්ටියට බාධා කරනවා. ඉතින් වැඩි වෙලාවක් යන්න කලින් සෙබළු මේ දොර කඩාගෙන ඇතුළට එනවා. ඉතින් මෙතන ඉන්න හැම කෙනාම මේ සෙබළු එක්ක බොහොම දක්ෂ විදිහට සටන් කරනවා. ඉතින් එන්නම මේ සෙබළු වැඩි වෙන හින්දා මේ ඉන්න කට්ටියට දැන් සටන් කරන්න අමාරු වෙන්න ගන්නවා. ඉතින් ඔය වෙලාවෙදී ආතර් තමන්ගේ සගයන් වෙනුවෙන් තමාගේ බලවත් එස්කැලිබර් කඩුව අත් දෙකින්ම අල්ලනවත් එක්කම මෙතන ලොකු දූවිල්ලකින් මේ මුළු ප්‍රදේශෙම වැහෙන්න ගන්නවා. ඉතින් ඒත් එක්කම ආතර් විදුලි වේගෙන් වගේ මෙතන ඉන්න හැම සෙබළෙක් එක්කම සටන් කරනවා. ඉතින් මේ වෙලාවේදී ආතර්ගේ බලය කොච්චරද කියලා කිව්වොත් මේ ඉන්න කිසිම සෙබළෙක්ට ආතර් එක්ක එක තප්පරයක්වත් සටන් කරන්න නම් ලැබෙන්නේ නැහැ. විදිහට මෙතන දූවිල්ල පහව ගියාට පස්සේ ඔන්න ඔය විදිහට හැමෝටම දකින්න ලැබුණේ සෙබළුන්ගේ මල සිරුරු විතරයි. ඉතින් මේ උණ දේ ගැන ආතරගේ සගයන් පවා ගොඩක් පුදුම වෙනවා. කොහොම නමුත් මේ කලබලේ වෙලාවේදී මෙතන අවට ගොඩනැගිලි වල ඉන්න මිනිස්සු පවා මේ දිහා බලාගෙන තමයි හිටියේ. දැන් එයාලා විශ්වාස කරන්න ගන්නවා අසිපත හා පුරාවෘත්තයක් බවට පත් වෙලා තිබ්බ රජුගේ කතාව ඇත්ත කියලා. ඉතින් ඊට පස්සේ ආතර ඔතන තිබ්බ උමගකින් එළියට පැන ගන්නවා. ඒත් එක්කම බ්ලැක් ලැග්ගේ පුතා වුණු බ්ලූ මෙතෙන්ට එනවා.
ඇවිල්ලා අහනවා මගේ තාත්තා කොහෙද කියලා. මේ වෙලාවේදී වේට් ස්ට්‍රික් කියනවා ඔයාගේ තාත්තා මගදී දෙකට වෙන් වුණා. එයා දැන් ගෙදර එනවා ඇති කියලා. ඉතින් මේ දේ අහන්න නැති පුංචි බ්ලූ තාත්තව හොයාගෙන මෙතනින් දුවනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා බ්ලැක් ලැක් සෙබළු අතරින් කාටවත් සැකේ තෙන්නේ නැති විදිහට මෙතනින් යනවා කියලා. ඒත් එක්කම මෙයාව කලින් දැකපු එක සෙබළෙක් මෙයාගෙන සැක හිතිලා මෙයාගේ පස්සෙන් යනවා. ඉතින් ඊළඟට ආතර් සහ එයාගේ සගයෝ ටික ආරක්ෂක තැනක හැංගිලා තමයි ඉන්නේ. මේ කට්ටිය දැන් දන්නවා මෙතන වැඩි වෙලා ඒ කට්ටියට ඉන්න බෑ. ඒක හින්දා ඉක්මනට මෙතනින් අයින් වෙන්න වෙනවා කියලා. මේ කට්ටිය දැන් පැන ගන්න බෝට්ටුව එහෙමත් ලෑස්ති කරලා තමයි තියෙන්නේ. ඉතින් මෙයාට පැන ගන්න ඕනේ නම් මෙයාලගේ කණ්ඩායම ඉන්න බ්ලැක් ලැක් සහ එයාගේ පුතා බ්ලූවත් අරන් යන්න වෙනවා. මොකද කලින් සටන අතරතුරේදී බ්ලැක් ලැක්ට තුවානුන හින්දා එයා කණ්ඩායමෙන් මුලදි වෙන් වුණා. ඉතින් එයාව හොයාගන්න ඕනේ හින්දා ආතර් කියනවා අපි කරුවල වැටෙනකන් ඉමු. බ්ලැක් ලැක්වයි බ්ලූවයි හොයාගෙන අපි මෙහෙන් පිටත් වෙමු කියලා. ඉතින් ඊළඟ දර්ශනයේදී අර පුංචි බ්ලූ එයාගේ තාත්තා වෙච්ච බ්ලැක් ලැක්ව හොයා ගන්නවා. ඉතින් මේ වෙලාවේදී තමන්ගේ පුතාව දැකලා බ්ලැක් ලැක් ගොඩක් සතුටු වෙනවා. වගේම තුවාල වෙලා ඉන්න හින්දා ඉක්මනට අපි ආරක්ෂිත තැනකට යමු කියලා තමන්ගේ පුතාවත් අරගෙන මෙතනින් පිටත් වෙනවා. ඉතින් ඒත් එක්කම අපිට පෙන්නනවා ආතරගේ ඒ වගේම ඉතින් සෙබළුන්ගේ සටන දැකපු මිනිස්සු අතර තියෙන මිත්‍යාව සත්‍යයක් වෙලා කියලා මිනිස්සු වටහාගෙන තියෙනවා. ඒක හින්දා නගරේ ගොඩක් කෝලහල ඇති වෙලා තියෙනවා කියලා අපිට පේනවා. ඒ විදිහට සාමාන්‍ය ජනයා පවා රාජකීය සෙබළුන්ට පහර දෙන්න ගන්නවා. ඉතින් ඊළඟට අර බ්ලූ බ්ලැක් ලැක් ඉන්න තැනට ආතරව ගෙනියනවා. ඒ වගේම වේට් ස්ට්‍රික් මෙතෙන්ට ඇවිල්ලා කියනවා අපිට හොඳ මේදුමක් තියෙනවා. ඒක හින්දා අපිට ඉක්මනට මෙතනින් පැන ගන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙලාවේදී බ්ලැක් ලැක් කියනවා මට පොඩ්ඩක් නිදහසේ ඉන්න දෙන්න. එතකන් මගේ පුතාවයි අනිත් කට්ටියවයි බෝට්ටුව දාලා පිටත් කරන්න කියලා. ඉතින් ඒ විදිහට ආතුරු පුංචි බ්ලූවත් අරගෙන මෙතනින් පිටත් වෙනවා. ඉතින් ඒත් එක්ක මොතෙන්ට රාජකීය සෙම්පතියෙක් වගේම වෝටිගන් මෙතෙන්ට එනවා. ඒ ඇවිල්ලා ලැක්ට කියනවා අපේ මුරබල්ලෝ තමයි අපි මෙතෙන්ට ගෙනාවේ. ඒ මොකද කිව්වොත් ඔයාලට මතක ඇති බ්ලැක් ලැක්ට තුවාලුන හින්දා ඒ ලේසොඳ ඔස්සේ තමයි අර මුරබල්ලෝ මෙතෙන්ට වෝටිගන්ව එයාගේ සෙබළුන්වයි ගෙනෙල්ලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට වෝටිගන් කියනවා තමුන් මාව ඝාතනය කරන්න උත්සාහ කරපු කණ්ඩායමෙන් කෙනෙක් ඒ වගේම තමුන්ල දැනගෙන හිටියේ නෑ ඒ ඉන්නේ බොරු රජ කෙනෙක් කියලා. ඉතින් ඒත් එක්කම මෙතෙන්ට බ්ලැක් ලැක්ගේ පුතා බ්ලූ එනවා. ඉතින් මේ වෙලාවේදී වෝටිගන් අහනවා කවුද මේ කොල්ලා අයිවා මෙතෙන්ට ආවේ කියලා. ඉතින් මේ වෙලාවේදී බ්ලූ කියනවා මම මෙතන පිරිසිදු කරන කෙනෙක් විතරයි. මං ආවේ ඉතුරු වෙලා තියෙන පිගන් ටික හොදන්න කියලා. ඉතින් මේ වෙලාවේදී මේ ගැන වෝටිගන්ට ලොකු සැකයක් ඇති වෙනවා. ඒක හින්දා වෝටිගන්ගේ අතේ තිබ්බ පිහියක් අරගෙන බ්ලැක් ලැක්ගේ කන කපන්න හදනවා. ඒ වගේම වෝටිගන් අහනවා එහෙනම් ඉතින් කිසි ප්‍රශ්නයක් නෑනේ මම මේ මනුස්සයාගේ කන කැපුවට කියලා. බ්ලූ මේ වෙලාවේදී කියනවා ඉතින් ඒවා මගේ කන් නෙවෙයිනේ ඒකෙන්ද මට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒත් එක්කම බ්ලැක් ලැක්ගේ කන කපනවා. ඉතින් තමන්ගේ තාත්තගේ කන කපද්දී බ්ලූ නිකන් ඉන්නෙත් නැහැ. බ්ලූ මේ වෙලාවේදී රජතුමාට කෑ ගහන්න ගන්නවා. ඒත් එක්කම ආතර් මේ වෙලාවේදී මෙතෙන්ට ඇවිල්ලා ඉතින් සෙම්පතිගේ පිහියක් අරගෙන එයාව ප්‍රාණපයට ගන්නවා. ඉතින් ඒත් එක්කම රජතුමාත් බ්ලැක් ලැක්ගේ බෙල්ලට කිනිස්ස තියෙනවා. ඉතින් ඒ විදිහට බ්ලැක් ලැක් අවසන් කරලා දානවා. කොහොම නමුත් මේ වෙලාවේදී ආතර් බ්ලූවත් අරගෙන පැන ගන්න සමත් වෙනවා. ඉතින් ඊළඟට ආතර් එයාගේ සගය ටික ඒ වගේම අර පුංචි බ්ලූයි එයාලගේ ආරක්ෂිත ගුහාව වෙත යනවා. ඉතින් මේ වෙලාවේදී ආතර් ගොඩක් අවුලෙන් තමයි ඉන්නේ. ඒ මොකද මේ කඩුව හම්බ වෙච්ච දවසේ ඉඳලා එයාගේ ළඟම හිටපු හැමෝටම මැරෙන්න සිද්ධ වුණ හින්දා. ඉතින් මේ හැම දෙයකටම හේතුව මේ කඩුව කියලා හිතලා ආතර් මේ කඩුවත් අරගෙන ඔන්න ඔය විදිහට ඔතන තියෙන ජලාශයට විසිකල්ලා දානවා. ඒත් එක්කම ඒ දිහා නොබලා ආතර් බොහොම වේගෙන් දුවන්න පටන් ගන්නවා. දුවලා ගිහින් අන්තිමට වගුරු බිමක් ගාව තමයි නතර වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී වගුරු බිමෙන් තමන්ගේ අත එළියට ගන්නකොට තමයි ආතර් දකින්නේ තමන්ගේ අත තව කෙනෙක් අල්ලගෙන ඉන්නවා කියලා. ඉතින් ඒ විදිහට ඒ කෙනා ආතර් මේ ජලාශය ඇතුළට ඇදලා ගන්නවා. ඉතින් ඒ විදිහට ආතර් ඇදලා ගන්නේ මේ අසිපත බාර වෙලා ඉන්න කාන්තාව තමයි. ඒ විදිහට විලහි කාන්තාව ආතරට කියනවා මේ අසිපතව බාර නොගත්තොත් මේ ලෝකයට වෙන්න තියෙන දේවල් තමයි මේ මං ඔයාට පෙන්වන්නේ කියලා. ඒ විදිහට විනාශ වුණු ලෝකයක් තමයි ආතරට පේන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට විලහි කාන්තාව විසින් නැවත අසිපත ආතරට බාර දෙන ගමන් කියනවා මේෂ් කාන්තාව විශ්වාස කරන්න කියලා. ඉතින් ඒ විදිහට ආතරට දැන් තේරුම් ගිහිල්ලා තියෙන්නේ Tamanට පැවරලා තියෙන වගකීම මොකක්ද කියලා. ඉතින් ওই අතරදී ආතරගේ කට්ටිය ආතරව හොයන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ කට්ටිය දකිනවා ආතර මඩ වකුරක තනියම ඉන්නවා කියලා. ඉතින් ආතරෝ දැන් හිතාගෙන ඉන්නේ එයාගේ උරුමය වෙනුවෙන් සටන් කරනවා කියලා. ඉතින් ඒ විදිහට දැන් ආතර කට්ටියට කියනවා අපි යමු මාලිගයේ
අල්ලගන්න මේක අපි ඉවරයක් කරලා දාන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට ආතරුයි ආතරගේ කට්ටියයි නැවත එයාලගේ ගුහාවට යනවා. ඉතින් ඒ යද්දි තමයි මේකලන් දැනගන්නේ ගුහාවේ හිටපු හැමෝම වෝටිකන් විසින් මරලා දාලා කියලා. ඒත් එක්කම වෝටිකන්ගේ සෙම්පති මෙයාලා එනකන් තමයි ඉන්නේ. මෙයාලට පණිවිඩයක් දෙන්න ඒ විදිහට මේ සෙම්පති කියනවා. කොල්ලවයි කෙල්ලවයි පණ පිටින් දකින්න ඕනේ නම් ආතරට හවස් වෙලා මාලිගයට බාර වෙන්න කියලා කියන්න කියලා වෝටිකන් කිව්වා කියලා. ඉතින් ඒ විදිහට මේ කට්ටිය මායාකාරීවයි බ්ලැක් ලැග්ගේ පුතා වුණු බ්ලූවයි තමයි අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඒ පණිවිඩය දීලා මේ සෙම්පති යන්න හදනකොට ආතර් සහ බෙඩීවිය එයාට යන්න දෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී සෙම්පති කියනවා මට මොකක් හරි කරදරයක් කරොත් ඒ වෙනුවට ඔයාලට 10 ගුණයකින් වන්දිය ගෙවන්න සිද්ධ වෙයි කියලා. එහෙම කියලා මේ සෙම්පති මෙතනින් පිටත් වෙනවා. ඒ වගේම ආතරොත් එයාට යන්න ඉඩ දෙනවා. ඉතින් ඊළඟට බෙඩීවිය ආතරගේ එස්කෙලිබර් කඩුවත් අරගෙන කැම්ලොට් මාලිගයට යනවා. බෙඩීවිය ඊට පස්සේ ඔන්න ඔය විදිහට කඩුව රජතුමාට බාර දෙනවා. මේ වෙලාවේදී රජතුමා අහනවා කොහෙද ආතර් ඉන්නේ? එයාව මං ඉස්සරහට ගේන්න කියලා. මේ වෙලාවේදී බෙඩීවිය කියනවා එයා දුර ගමනක් ගිහිල්ලා තමයි ඉන්නේ. එයා හෙට වෙද්දී මාලිගයට එනවා. ඒ වෙනුවට මම එයාට කඩුව ගෙනල්ලා තියෙන්නේ. කඩුව ඔයා ගාව තියෙන හින්දා ඔයාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් වෝටිකනුත් කඩුව ගෙනල්ලා දුන්න හින්දා මායාකාරයට මේ වෙලාවේදී යන්න දෙනවා. ඒ වගේම ආතර ටික්මන්ට එන්න කියන්න. එහෙම නැති වුණොත් අර පුංචි කොල්ලගෙන් තමයි මම පලිය ගන්නෙ කියලා. ඉතින් ඊළඟ දර්ශනෙදී අපිට පෙන්වන්නේ මායාකාරී විසින් ආතරගේ ආරක්ෂාවට සර්පයෙකු ලවා සර්ප විසක් ආතරගේ ශරීරයට දෂ්ට කරනවා කියලා. ඊට පස්සේ ආතරට එක එක දේවල් පේන්න ගන්නවා. ගස්වලට පණ ඇවිල්ලා වගේ, ඒ වගේම කැම්ලොට් වල ඉන්න සෙබළු පවා යක්ෂයෝ වගේ තමයි පේන්නේ. ඉතින් ඒ විදිහට ආතර යනවා කැම්ලොට් රාජධානියට. ඉතින් කැම්ලොට් වල ඉන්න සෙබළු මෙයාගේ අත් දෙක බැඳලා තමයි රජතුමා ගාවට ගෙනියන්නේ. ඒ විදිහට දැන් රජතුමා හදන්නේ එස්කෙලිබර් කඩුවෙන්ම ආතරව ඝාතනය කරන්න. ඒ විදිහට රජතුමා ආතරට පහර දෙන්න කඩුව ඔසවනවත් එක්කම එතන හිටපු සර්පෙක් වෝටිකන්ට දෂ්ට කරන්න හදනවා. ඉතින් වෝටිකන් ඒ සර්පයාට පහර දෙනවත් එක්කම කඩුව ඔතන තියෙන කණුවේ රැදෙනවා. ඒත් එක්කම මෙතන විශාල ශබ්දයක් ඇහෙන්න ගන්නවා. ඒත් එක්කම විශාල ලොකු සර්පෙක් ඇවිල්ලා මෙතන ඉන්න සෙබළුන්ට පහර දෙන්න ගන්නවා. ඒ විදිහට රජතුමාගේ සෙම්පතිටත් පහර දීලා මේ සර්පයා ආතරව බේර ගන්නවා. ඉතින් ඒ විදිහට සර්පයා වේශයෙන් ඇවිල්ලා තියෙන්නේ අර මායාකාරී තමයි. ඉතින් මේ වෙලාවේදී වෝටිකන් දැනගන්නවා ආතර එක්ක හැප්පෙන්න නම් මීට වඩා ලොකු බලයක් අවශ්‍ය වෙනවා කියලා. ඉතින් ඒ විදිහට එයාට මතක් වෙන්නේ අර අඳුරු කුටියේදී බූවල්ෙක් වගේ සත්‍යය කියපු දේ තමයි. ඉතින් ඒ විදිහට දැන් මෙයා හදන්නේ එයා ආදරය කරන දුවව ඝාතනය කරලා එයාට අවශ්‍ය බලය ලබා ගන්න. ඉතින් ඒ විදිහට වෝටිකන් යනවා එයාගේ දුවගේ කුටියට. ගිහින් ඔන්න ඔය විදිහට තමන්ගේ බිරිඳ ඝාතනය කළා සේම එයාගේ දුවවත් ඔන්න ඔය විදිහට ඝාතනය කළා දානවා. ඉතින් ඊළඟට වෝටිකන් අර අඳුරු කුටියට ගිහිල්ලා තමන්ගේ දුවගේ මල සිරුර එතන තියෙන ජලයට මිහිදන් කරනවත් එක්කම අර සතා ඇවිල්ලා ඒ මල සිරුර අරගන්නවා. ඒත් එක්කම අපිට පෙන්නනවා වෝටිකන්ට එයා බලාපොරොත්තු වුණු බලය ලැබෙනවා කියලා. ඉතින් ඊළඟට ආතර් මාලිගයේ ඉන්න සෙබළු සමග සටන් කරන ගමන් තමයි එන්නේ. ඉතින් දැන් ආතර් දන්නවනේ කඩුව කොහොමද පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට කඩුවේ බලයයි එයාගේ තියෙන දක්ෂතාවය පාවිච්චි කරලා මාලිගාවේ ඉන්න සෙබළුන් ඔන්න ඔය විදිහට පරද්දනවා. ඉතින් අන්තිමේදී සෙබළුත් ආතර් එක්ක සටන් කරන එක නවත්තලා ආතරට යටත් වෙනවා. ඉතින් ඒ අතරදී ආතරගේ කට්ටියයි ඒ වගේම ලන්ඩේනියම් වල ඉන්න ආතරගේ හමුදාවයි මේ වෙද්දී කැමලොට් වලට ඇවිල්ලා අනිත් සෙබළුන්ටත් පහර දෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී ආතර තමන්ගේ බලවත් එස්කෙලිබර් කඩුවත් එක්ක කැම්ලොට් වල මේජ් කුළුණට යනවා. ඉතින් ඒ යනවත් එක්කම කුළුණ මේ වෙලාවේදී වෙනස් වෙලා මෙතන වෙනම සටන් භූමියක් නිර්මාණය වෙනවා. ඉතින් මේ වෙලාවේදී වෝටිකනුත් බලවත් යක්ෂයෙක් බවට පත් වෙලා තමයි ඉන්නේ. ඒ මොකද කිව්වොත් එයා තමන්ගේ දුවව කැප කළා ආතරව පරාජය කරන්න පුළුවන් බලයක් ලබාගෙන තමයි දැන් ඉන්නේ. ඉතින් වෝටිකන් එල්ල කරපු පළවෙනි පහරෙන්ම ආතර් බිම වැටෙනවා. පේන විදිහට නම් ආතරුත් අතාරින්නේ නැහැ. ආතරු තමන්ට පුළුවන් උපරිම ශක්තියෙන් මේ යක්ෂයත් එක්ක සටන් කරනවා.
ඉතින් මේ යක්ෂයාගෙන් වැදුන එක පහරක් නිසා ආතර් ඔන්න ඔය විදිහට විසික් වෙලා ගිහිල්ලා බිම වැටිලා සිහිය නැති වෙනවා. ඉතින් දැන් වෝටිකනුත් හිතන්නේ ආතර් ඒ පහර හින්දා මැරුණා කියලා. මේ වෙලාවේදී ආතරට විෂන් එකක් පේනවා. ඒ විෂන් එක තමයි අවුරුදු කිහිපයකට කලින් ඌතර් රජතුමයි වෝටිකනුයි අතර වෙච්ච අන්තිම සටන තමයි මේ විෂන් එකෙන් පෙන්නන්නේ. ඉතින් මේ විෂන් එක ඇතුලේ ආතරුත් ඉන්නවා. ඉතින් ওই විදිහට එක්ස්කැලිබර් අසිපත ඌතර් රජතුමාගේ ශරීරයට වැටෙන්න කලින් ආතර් ඒක අල්ල ගන්නවා. ඒත් එක්කම ඌතර් රජතුමා ආතරට කියනවා මේ අසිපත ඔබේ ඒක ගන්න පුතේ කියලා. ඒත් එක්කම සටනේ මැද ඉන්න ආතරට සිහිය එනවා. ඉතින් මේ වෙලාවේදී ආතර් නැගිටලා වෝටිකන්ට කියනවා ඔහෙට දැනගන්න උමනාවක් තිබ්බ නේද මාව මේ දේවල් වලට පෙළඹුවේ කවුද කියලා. ඉතින් ඒ විදිහට ආතර් කියනවා මං අද මෙතන ඉන්නේ ඔහේ හින්දා කියලා. ඉතින් ඒකට කේන්ත ගේපු වෝටිකන් ආතරට පහරක් එල්ල කරනවා. ඉතින් මේ වෙලාවේදී ආතර් ඒ පහර බොහොම ශක්තිමත් විදිහට වළක්වනවා. ඉතින් ඒ විදිහට ආතර් කියනවා ඔහෙ තමයි මාව පාරට ඇදලා දැම්මේ. ඔහෙ තමයි මාව ගණිකා මඩමට දැම්මේ කියලා. ඉතින් ඒ විදිහට අද මං මෙතන ඉන්න හේතුව වෝටිකන් ඔහෙ තමයි කියලා මේ වෙලාවේදී ආතර් වෝටිකන්ට පහර දෙනවා. ඉතින් ඒ පහරින් වෝටිකන්ට මරණීය තුවාල සිද්ධ වෙනවා. ඒත් එක්කම ආතර් කියනවා මාව අද ඉන්න තත්ත්වයට නිර්මාණය කරේ ඔබ තමයි කියලා. ඉතින් ඒ විදිහට වෝටිකන්වත් ආතර් පරාද කරලා එයාගේ බලවත් එක්ස්කැලිබර් කඩුවේ බලය පාවිච්චි කරලා මේ වෙලාවේදී මේෂ් කුළුණ විනාශ කරලා දානවා. ඉතින් ඊළඟ දර්ශනයේදී අපිට පෙන්වන්නේ ආතර් ඇතුළු එයාගේ සගයෝ ටික වෝටිකන් සහ මේ සටන නිසා මේ ගිය සෑම සෙබලෙක්වම බොහොම ගෞරවණීය විදිහට එයාලගේ අවසන් කටයුතු සිද්ධ කරනවා කියලා. ඉතින් ඊට පස්සේ ආතර් අලුතෙන් මේසයක් හදනවා කියලා තමයි පෙන්වන්නේ. ඉතින් මේ වෙලාවේදී ජෝර්ජ් වේටිස්ට්‍රික් සහ පර්සිට දන නමන්න කියලා ඒ කට්ටියව ආතරගේ අනින් බිඩිවේට කියනවා මේ කට්ටියට නයිට් පදවිය පිරිනමන්න කියලා. ඒ විදිහට තමන්ට උදව් කරුවේ මිනිස්සු ගෞරවයක් විදිහට මේ කට්ටියට නයිට් පදවිය පිරිනමනවා. ඒ වගේම ඒ නයිට් වරුන් ඉදිරියේ ආතරව ගූස්ෆෙට් විසින් ෆෙම්ලොට් වල ඊළඟ රජු හැටියට සහතික කරනවා. ඒ වගේම ආතර් විසින් වයිකින් වරුන්වත් මේ වෙලාවේදී තමන්ගේ අනසකට යටත් කරගන්නවා. ඉතින් ඔය අතරදී බ්ලූ ඇතුළු කට්ටිය ආතරගේ රජ කිරුළත් අරගෙන මෙතනට එනවා. ඒ විදිහට බෙඩිවිය විසින් ආතරට රජ කිරුළ පලන්දනවා. ඉතින් ඔන්න ඔය විදිහට ආතර් කැම්ලොට් වල ඊළඟ රජු බවට පත් වෙනවා. ඉතින් ආතර් කියන්නේ කොච්චර නිහතමානී රජ කෙනෙක්ද කියලා කිව්වොත් එයා අර කලින් මේසේ හදලා තියෙන්නේ වෘත්තාකාර විදිහට. එකෙන් අදහස් වෙන්නේ රජතුමා ඇතුළුව අනිත් හැම නයිට් වරේක්ම ඇමති කෙනෙක්ම එක සමානයි කියලා පෙන්වන්න. ඉතින් ඔන්න ඔය විදිහට මෙන්න මේ ලස්සන මූවි එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මතක ඇතුව අපිව සබ්ස්ක්‍රයිබ් කරලා පහළ තියෙන බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. එහෙම කරොත් තමයි ඔයාලට ඊළඟට එන ෆිල්ම් රිවිව් හැම එකම වගේ බලාගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙනකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.